හායි විවර්ස් අද මේ වීඩියෝ තුලින් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි ඕනම රස්සාවක් කරන්න පුළුවන්. ඒ රස්සාව ආදරෙන් කොහොමද කරන්නේ? ඒකෙන් අපි කොහොමද තෘප්තිය ලබා ගන්න කියන කාරණාව. පළවෙනියට තමයි මුදල් පමණක් ඔයාගේ ඉලක්කයක් කරගන්න එපා. මුදලක් ලබා ගැනීම හින්දා තමයි මම මේ රස්සාව කරන්නේ කියන අරමුණ ඔයාගේ මනස තියනවා නම් කවදාවත් තෘප්තිය කියන එක ලබා ගන්න බෑ. ඒයි දන්නවද? ඒ අරමුණ තෘප්තියට එරෙහිවයි. නමුත් ඔයා කරන රස්සාවෙන් ඔයාට යම්කිසි මුදලක් ලැබෙනවා. එතකොට අපි මෙහෙන් කියන්නේ අඩුවට මේ අඩුපඩියට වැඩ කරන්න නැත්නම් අඩුපඩියට ඔයා කඩේ මුදලාලි කෙනෙක් කියමුකෝ එතකොට බඩු විකුණන්න අඩුපඩියට විකුණන්න කියලා නෙමෙයි. ඔයා කරන මේ රස්සාව ආදරෙන් කරන්න කියලා අපි කියන්නේ ඒ රස්සාව උනන්දුවෙන් කරන්න නිර්මාණශීලීවෙන් කරන්න කියලා. හැමෝම කරන ඒ විදිහටම කරන්න එපා. ඒ රස්සාවේ ඔයාගේ නිර්මාණශීලී බව ඔතන යොදවන්න පුළුවන්. ඔයාගේ උනන්දුව ඔතන යොදවන්න පුළුවන්. ඔයාගේ ගුණාත්මක බව ඔතන යොදවන්න පුළුවන්. එතකොට ජීවිතයට ඔයාලට පුටි අර්ථයක් වගේ දෙන්නනවා. එතකොට මේ සමහර මිනිස්සු ඔයාලා දෙකලා ඇති දැන් එයා ටීචර් වෙන්න පුළුවන්. නැත්නම් ගොවියෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔෆිස් එක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. කඩේ මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් යාලා පඩි ගන්න දවස ගැන කවදාවත් කතා කරන්නේ මට පඩි මෙච්චර ලැබෙනවා මෙච්චර ලැබෙන්න ඕන කියලා කවදාවත් කතා කරන්නේත් නැහැ. නමුත් එයාලට පඩි ලැබෙනවා තමයි. නමුත් එයාලා සතුටින් වැඩ කරනවා. එයාලට දැන් මොකක් හරි වැඩක් බාර දුන්නත් ඒක කොහොම හරි ඒක හරියට කරලා දෙන්නමයි බලන්නේ. වැරදින්න පුළුවන්. අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි කරගෙන කරනවා. නමුත් ඒකේ යාලට යම්කිසි සතුටක් තියෙනවා. එහෙම මිනිස්සු තමන්ගේ රස්සාව ආදරය කරනවා කියලා අදහස්. එතකොට යාලා ඒ ආදරය කරනවා කියන්නේ යාලගේ ඉලක්කය මුදල් නෙමේ කියන එකෙන් තමයි ඔතනින් අර්ථයක් වෙන්නේ. යාලගේ ඉලක්කයක් මුදල් වෙනවා නම් ඒ ආදරය කරන්න බෑ. ඒයි දන්නවාද මේ තෘප්තිය මේ රස්සාවට ආදරය කියන එකයි මට මුදල් ඕනේ කියන එකයි මේ රස්සාව තුළින් දෙකම විරුද්ධයි. නමුත් මුදල් ලබාගත්ත මුදල් එක ලැබෙනවා. ඒ රස්සාවට පඩියක් ලැබෙනවා. එතකොට අඩු පඩියෙන් වැඩ කරන්න අවශ්‍ය නැහැ. නැත්තම් අඩු මිලට බඩු විකුණන්න අවශ්‍ය නැහැ. අපි කරන විදියටම අපේ රස්සාව කරොත් අපිට අගයක් ලැබෙනවා, අපිට මුදලුත් ලැබෙනවා. එතකොට අපේ මුදල් අපි හරි ආකාරයෙන් අපි යූස් කරලා අපි මුදල් වලට මේ අපිට ඕන දෙයක් අපිට මිලදී අරගෙන අපේ ජීවිතේ ගත කරන්න පුළුවන්. ඒක වෙන දෙයක්. නමුත් අපේ අරමුණක් මුදල් වෙන්න බෑ. ඒකින්ද මුදල් උපයා ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අරමුණ මුදල් කියන එක ඇති කරගන්න මුදල් තමයි මගේ අරමුණ කියන එක ඔබගේ මනසේ තියාගන්න එපා පළවෙනියට. එතකොට තෘප්තිය කියන එක ලැබෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ප්‍රතිඵලය. එතකොට ඕනම රස්සාව කරනකොට ඕකෙන් ප්‍රතිඵලයක් තියෙනවා. ඕනම කාර්යයක් ඕනම වැඩක් කරනකොට ඕකෙන් ප්‍රතිඵලයක් තියෙනවානේ. මේ ප්‍රතිඵලය මොනවා වෙයිදෝ කියන බයක්. නැත්නම් මේ ප්‍රතිඵලය මට වාසි වෙන ප්‍රතිඵලයක් වෙන්න ඕනේ කියන්නේ ඒ බලාපොරොත්තුව. මේ දෙකම ඔයාගේ සතුටට එරෙහිව තමයි කටයුතු කරන්නේ. ඔයාගේ අවධානය හරියට යොමු කරන්න බැරි වෙනවා මේ වගේම මේ ප්‍රතිඵල බලාපොරොත්තුව තියෙනවා. එහෙනම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා කියනවා මේ මොටිවේෂන් වීඩියෝ තුලින් අපි. එහෙනම් ප්‍රතිඵලයක් බලා පුරුදු වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය කරන්න. ඕක දෙනවා ඔයාලට සතුටක්. එතකොට ප්‍රතිඵලයේ බලාපොරොත්තුවක් තියෙනකොට සතුට කියන එක එන්නේ. දෙකම විරුද්ධයි. ඊළඟ එක තමයි ආදරෙන් වැඩ කරන්න කොහොමද කියන එක. ආදරෙන් වැඩ කරනවා කියන එක මම අද ඉඳලා මගේ රස්සාවට ආදරය කරන්න යනවා කියන එක නෙමෙයි. පොඩි ඉලක්කයක්. තමන්ගේ රස්සාවෙන් තමන් කරන රස්සාව පොඩි ඉලක්කයක් ඒ ජයග්‍රහණය කරනවා කියන්නේ. නැත්තම් පොඩි ඉලක්කයට ලං වෙනවා කියන එක සතුට වෙන්න පුළුවන්. අනිත් එක එයා නිර්මාණශීලී විදියට වැඩ කරලා ඒකෙන් යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවෙච්ච ප්‍රතිඵලයක් එයාට ලැබෙනකොට
මේ සතුටක් ලැබෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි කියන්නේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවන අයට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. මුදල් බලාපොරොත්තු නොවන අයට ගොඩාක් මුදල් ලැබෙනවා කියන එක තමයි මේ ස්වභාධර්මය. මුදල් මට ඕනේ කියන එකනටත් මුදල් ලැබෙන්න පුළුවන්. නමුත් සතුට නෑ ඔතනදී. මුදල් මට ඕන නෑ කියන එකනට මුදල් ලැබෙන්නේ නෑ. ඔතනත් සතුට නෑ. දැන් මෙතනින් මේ මොටිවේෂන් වීඩියෝ එකෙන් අපි කියන්න යන්නේ ඔයා ඕනම රස්සාවක් කරන්න, ඒ රස්සාවේ ආදරෙන් කරන්න, නිර්මාණශීලීවෙන් කරන්න, ආය ඔයාගේ ගුණාත්මක භවය ඔතන පෙන්නලා කරන්න, ජීවිතයේ කොටසක් තමයි මේක කියලා කරන්න. අනිත් එක ඔයාට පැවරුණු ඒ රාජකාරිය හරියටම හරි ආකාරයටම කරන්න ඕන කියන ඔයාගේ උපරිම සහය ලබා දෙන්න. ඒ විදියට ඔයාලා ඒ රස්සාව කරගෙන යනකොට පොඩි ඉලක්කයක් ඇති කරගන්න. මේ ඉලක්කය මං මේ කාලේදී ලං වෙනවා කියලා. එතකොට ඔක්කොම ඔයාගේ අවධානය සතුටක් විදියට පත් කරලා ඔයා කරන රස්සාවම සතුටක් වෙනවා. ඒ පුද්ගලයෝ දැන් ඔයා ආශ්‍රය කරන පුද්ගලයෝ විවිධ පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඔයාලගේ බොස් විවිධ කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්, නරක කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්න. කවුරු වුණත් ඔයාගේ උඩ එක්කන, ඔයාගේ උඩින් ඉන්න එක්කන කවුරු වුණත් ඔයාගේ රස්සාව ඔයා ආදරෙන් කරනවා නම් කවුරු මොනවා කිව්වොත් ඔයාට මානසික සුවයක් ලැබෙනවාමයි. ඒ හින්දා මුදල් කියන එක විතරක් නෙමේ, නැත්නම් ප්‍රතිඵලය කියන එක විතරක් නෙමේ, ඔබගේ රස්සාවේ අරමුණක් වෙන්න ඕනේ. ඔබගේ රස්සාවෙන් අරමුණක් තමයි ආදරය කියන එක. ආදරෙන් වැඩ කරනවා කියන එක. ආදරය කියන එක ඉලක්කයක්, පොඩි ඉලක්කයක් ළඟා වෙනවා කියන එක. එතකොට මේ පොඩි ඉලක්ක ටික අපි ළඟා වෙන්න කටයුතු කරනකොට අපිට අපි ගැනම විශ්වාසයක් ලැබෙනවා. ගොඩාක් විශ්වාසයක් ගොඩනගෙනවා. අපිට මේව කරන්න පුළුවන්, අපි තුල මේ ශක්තිය තියෙනවා කියලා අපිටම විශ්වාසයක් ගොඩනගෙනවා. එතකොට නිකම්ම එනවා සතුට කියන එක. ඒ සතුට මුදල් වලින් මනින්න බෑ. එතකොට ඒ සතුටත් එක්කම ඔයාට මුදලුත් ලැබෙනවා. මේ වගේ තවමත් මොටිවේෂන් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඒත් ඔබට බොහොම ස්තුතියි.